අයිබෝවන් සියලුම දෙනාට අපි දැනගත්තා මේ ලස්සන ප්‍රෙග්නන්සි ජර්නි එකේ සති 9 ගැන කලින් වීඩියෝ එකේ. ඔයාලා බැලුවේ නැත්නම් ඒක අනිවාර්යෙන් බලන්න. අද දැනගමු මේ අපේ කලලය තව දුරටත් සති 10 දී කොහොමද විකසනය වෙන්නේ කියලා. දැන් එයා තව දුරටත් එම්බ්‍රයෝ කෙනෙක් නෙමෙයි. එයා දැන් ෆීටස් කෙනෙක්. අපි සිංහලෙන් එකට කියන්නේ බ්‍රූනය කියලා. එයා එම්බ්‍රයෝ කෙනෙක් ඉඳන් ෆීටස් කෙනෙක් බවට පත්වන්නේ මේ 10 වෙනි සතියේදී. දැන් ඉතින් සියලුම පද්ධතීන් සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී අවස්ථාවක තමයි ඉන්නේ. හાર્ට් එක, කිඩ්නි එක ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මේ පුංචි පැටියගේ බෝන්ස්, කාටිලේජ්, ඒ කියන්නේ අස්ථි සහ කාටිලේජ් හොඳට ශක්තිමත් වෙන්න ගන්නවා මේ සතියේදී. නියපොතු වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම රෝමකූප, hair follicles ඇති වෙන්න පටන් ගන්නෙත් මෙන්න මේ 10 වෙනි සතියේදී. ගිය සතියේ ඇස් පෑදෙන්න පටන් ගත්තනේ. ඉතින් මේ සතියේ ඇස් සම්පූර්ණ කරන්න මෙයා ගොඩක් උත්සාහ ගන්නවා. නාසය හොඳට සකස් වෙලා ඉවර වෙනවා මේ සතියේදී. ඉතින් ඒ ටික තමයි මේ 10 වෙනි සතියේට විශේෂ වෙන්නේ මේ පුංචි බබාගේ. අපි බලමු අම්මා ගැන. මව ගැන කතා කරනකොට සඳහන් කරන්න ඕන විශේෂම දේ තමයි මුල් මාස 3 ගර්භණී අපහසුතාවලට අමතරව රුධිර ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බ්ලඩ් වොලියුම් එක අම්මගේ වැඩි වෙනවා. මවගේ වර්ධක හෝමෝන වර්ග වැඩි වෙන නිසා නියපොතු ඉක්මනින් දික් වෙනවා. ඒ වගේ තමයි මුහුණේ කුරුල ඇතිවීමේ ප්‍රවණතාවයක් ගොඩක් අයට වෙනවා තෙල් ගතිය වැඩි වෙන නිසා. තව විශේෂ දෙයක් තමයි පියුරු විශාල වෙනවා වගේම කැක්කුමක් ඒ ආශ්‍රිතව ඇති වෙනවා. ඉතින් මේවා තමයි මවගේ වගේම මේ අපේ පුංචි පැටියගේ අලුත් දේවල් මේ 10 වෙනි සතියේදී. ඊළඟට මොකද වෙන්නේ කියලා බලමු අපි 11 වෙනි සතියේ විස්තරත් එක්ක. එහෙනම් නැවතත් හමු වෙනකන් පරිස්සමින් ඉන්න.